ආයුබෝවන් මෝටම අද වීඩියෝකින් අපි කතා කරන්න යන්නේ ටිකක් බිගිනර්ස්ලට ගොඩක් හෙල්පුල් වෙන දෙයක්. අපි කලින් වීඩියෝකින් කතා කර කොහොමද ට්‍රේඩිං පලට්ෆෝර්ම් එක යස් කරන්න කියලා බේසිකලි බේසික් අයිඩිය එකක් ගන්න අපි කලින් වීඩියෝකින් ලෙවල්ටි කතා කර ට්‍රේඩිවිය් කියන්නේ මොකක්ද කියන ගැනවාලට ඒ වීඩියෝකින් අදහසක් එන්න ඇති. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ට්‍රේඩිවිවල චාට් එකක් ක්‍රීට් කරන්න අවශ්‍ය කරන දැනුම අපි පිළිවෙලට එකතු කරගන්නේ කියන එක මේක හරියටම මෙහම දෙයක් සමහරවිට ට්‍රේඩිවිව් හෙමනැත්තම් මොකක් හරි පලටෆෝර්ම් කරහා චාට් එකක් බලල පුරුද්දක් නැති සහ චාට් එකක් ඇන්ලයිස් කරල පුරුද්දක් නැති එහමනැත්තං මේ චාට් කියන දේට අලුත්ම කෙනෙක්ට මේක ලොකු කම්පලෙක්ස් දෙයක් වෙන්න පුළුවන් ඇත්තරම කම්පලෙක්ස් තමයි එවුණට අපිට මේක ස්ටෙප් බයි ස්ටෙප් පිල්ලට අධ්‍යනය කරගන යන්න පුළුවන් හරියටම වාලා මෙහෙම දැන්වා ඉන්නේ හිතන්න මන්නාරම එහම නැත්තං යාපනය පැත්ත කියලා ඉට පස්ස වාට කියනවා කෙනෙක් කතරගමට යන්න කියලා අහසේ තරුදිහා බලාගෙන තමා වාට යන්න කියන්නේ අන්නේ වගේ තමා දැන්වාලට චාට්ට කැල්ලයිස් කරලා දේවල් කරගන්න දන්නේ නැත්තං චාට්ට කැල්ලයිස් කරලා මාකට් එක එන්ට්‍රියක් ගණ්ඩ ට්‍රේඩ් එකින් ඉට පස්සේ එක්සිට් වෙන්ඩ දන්නේ නැත්තං අන්න ඒ වගේ දෙයක් තමා වාලට එක්ස්පීරියස් කරන්න සිද්ධ වෙන්නේ කියන්නේ වාලට මැප් එකක් දිහා බලාගෙන යන්න ඔයාල මැප් එකක් ගැන දන්නෙත් නෑ තාම එම නැත්තම් වලට මැප් එකක් තිබුණට මැප් එක රීඩ් කරගන්න තාම අවශ්‍ය කරන නොලෙජ් එක නෑ සමහරවිට ඔයාලට මම කියන වචනවල අලුත් වචන තියෙන්න්න පුළුවන් ඒ ගැනෙච්චර බොරු වෙන්න පව්වා ඔය දේවල් ටික මාකට් ඇත් එක්ක ඉස්සරට ඇද්දි නොලේජ් එක ග්‍රප් කරගෙන ඇද්දි උදේවල් ගොඩක් පහසු දේවල් වෙනවා එහෙම නැත්තම් ඒ වගේ අපහසු දේවල් තියෙනවනම් තේරුම් ගණ්ඩ මං කතා කරද්දි කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් එකක් දාන්න මම මේ වීඩියෝ කරන්නේ ටිකක් උදේ වෙලාවක වල්ට බැග්‍රවුන්් එක සද්ධහි නේචයගේම රයිට ඒගැන බොරි වෙන්න එපා අපි ඉස්සරහට කතා කරගෙන කොහොමද හරියට මැප් එක කතේ තියාගන්න කතරගමට යන විදියට මැප් එක කතේ තියාගෙන අපි කොහොමද හරියට අපේ එන්ට්‍රී පොයින්ට්ස් වලට නැමනත්ත අපි ට්‍රේඩ් එකට එන්ට වෙන ප්‍රයිස් ලෙවල් වලට මාන බලාගෙන ඉන්න කොයි වෙලෙද අපි එන්ට්‍රියක් ගන්න කොයි වෙලේද ට්‍රේඩ් එකෙන් ඉවර වෙන්නේ ලොස් නැතුව එක එක්කෙනට හූල්ලන්න නැතුව ඒවිදියට කොහොමද කාගත්තර කාටත් වැරදි පටවන්න නැතු අපි කොහොමද අපේ දේවල්ටි හරියට කරගන්න කියන එක තමා මේ චාට්ටක් භවිතා කල අපි ඉගෙන ගන්න යන්නේ මේ චාට්ටට කම්පලෙක්ස් වෙයි ඕලට මුලින්ම දකිද්දි මෙතන මම තියෙන ස්ට්‍රක්චර්ස් ටිකයින් කරගන්න මෙතන මේ තියන්නේ කැරණි කේබල් සොල්ට කලින් දාලා තිබැන් ලයිස් එක 2024 මම මෙතන මෙන්ෂන් කරලා පෙන්වන්න මෙන්න අගෝස්තු මෙන්න මේ කාල වගේ තමා මේ සිගනල් එක මම දුන්න කෙනෙක්ට එයාගේ ෆීඩ්බැක් ඇත් ඔන්න මට වෙලාක පෙන්න්නට පුළුවන් අපි පස්සේ ගැන කතා කරමු රයිට් මෙහෙම අපිට මුලින්ම ඉගරග යන්නතින පිළිවෙල මේක ඕල මේකට අනිවාරෙන්ම පොතක් එමනත්ත නෝට්බුක්කයක් එමනත්තා වල්ට ස්කෙච් කරන්න චීක්ස් ටිකක් ළඟතියාගෙන කරන්න පටන් ගන්න මොකද මේක මේ එක වීඩියක බල්ල වාල්ට ඉවර කරලා හිතාදාගන්න පුළුවන් දෙයක් නෙවේ ඇත්තටම මේක ටිකක් දුරට යන්න තියෙන දෙයක් අනික් දී තමා මංවාලට කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා රයිට් එදේවල් මෙහෙම කියන්නම් මේ ගමනදි වාල තනියම නෙවේ රයිට් ඒ කියන්න මේ ගමනදි වාලා කිසිම විදිහක තනියම මේකට ගන්නවා කියලා දෙයක් නෑ මොකද හැම ඉන්වස්ට කෙනෙක්ම හැම ට්‍රේඩ කෙනෙක්ම ස්ටොක් මාකට් එක ලංකා ස්ටොක් මාකට් එකුණත් වෙන රට ස්ටොක් මාකට් එක වුණත් යාල කිසිම ට්‍රේඩ කෙනෙක් තනියම මේක ඇවිල්ලා ඒකට ගන්න එයාලට අවශ්‍ය දැනුම එකතුර ගන්න එයාලට අපහසු ඒහින්ද අනිවාරෙන් යාලට කවුරු හරි කෙනෙක් පිටි පස්සෙන් ඉන්නවා ඒක නිසා ඒ ගැන බොරි වෙන්න එපා තනිම මම තනියම මට මේ කරගන්න බැරිවෙයි කියනෙක් ගැන එච්චර හිතන්න එපා අනිදේ තමා දෙවරදේ වාලේ චාට්ස් දිහ දැක්කාම වාලට කන්ෆියස්වේ මුලින්ම රයිට් හිට පස්සේ මේ ඒක ඇත්තරම කම්ෆියස් වෙන දෙයක් හරියට මර බුද්ධාගමය කියන විදියට සංසාර භව චක්‍රය වගේ
එහෙම දෙයක් තමයි මෙතන මේ chart දිහා දැක්කාම ඔයාලට තේරෙන්නේ. right. එතකොට ඊට පස්සේ අපි chart වලින් අපිට ප්ලස් ඇන් ස්ටෝරීස් කියනවා. එහෙම නැතුව මේක මේ ඔයාට කරන්න පුළුවන්ද? ඔයාට කරන්න බැරිද? මේක ඔයාට කරගන්න බැරුණොත් ලොස් එකක් වෙනවා. එහෙම නැත්නම් ඔයාව ප්‍රොෆිට් කරනවා කියලා දෙයක් නෙමෙයි. මෙතන තියෙන chart එකේ එක කාලයකට අදාළ කරන ස්ටෝරීස් සහ තමයි මේකෙන් කියන්නේ. ඉතින් ඒකේ විවිධාකාර චරිත රඟපානවා. අපි කවුද මේ chart එක ඇතුළේ චරිත කියලාත් අපි කාලයත් එක්ක ඉගෙන යනවා. මේක ටිකක් වෙනස් මාතෘකාවක් වෙයි මේක ස්ටොක් මාකට් එකේ ප්ලේ කරන අයට. රයිට්. ඊට පස්සේ තව අපිට මෙහෙමයි අපි කතා කරන්න ඕනේ මෙහෙම. දැන් අපිට පුංචි කාලේ ඉඳලා අපිට විවිධාකාර සබ්ජෙක්ට් වල නොලෙජ් එක අපි එකතු කරගෙන එනවා. රයිට්. එහෙම නැතුව අපිට එකපාරටම ඉතින් O level exam එකට ෆේස් කරන්නවත් A level exam එකට ෆේස් කරන්නවත් එහෙම නැත්නම් එතන එහාට high studies වලට ගිහිල්ලා ඒ exam එකට ෆේස් කරන්නවත් අපහසුයි. ඒක නිසා අපිට මේ දේවල් step by step තමයි ඉගෙනගෙන යන්න වෙන්නේ. ඒ ගැන worry වෙන්න එපා. අනික් දේ තමයි ඔයාලට මම අද කියන දෙයක් ඔයාලට එකපාරින්ම නොතේරෙන්න පුළුවන්. right. ඒක ගැන worry වෙන්නත් එපා. ඒ කියන්නේ මේක කරගෙන ඉස්සරහට යන්න. එතකොට ඔයාලා කන්සිස්ටන්ට්ලි මේ දේවල් ටික අධ්‍යයනය කරගෙන යන්න ඔයාලට පුළුවන් ඔයාලගේ නොලෙජ් එක ෆවුන්ඩේෂන් එක හරියට හදාගන්න. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් දේවල් අහන්න. කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ගෲප් එකක් හදන්න නම් එහෙම අදහසක් නැහැ. අපි බලමු එහෙම අවස්ථාවක් වුණොත් අපි ඉස්සර ගෲප් එකක් හදාගෙන යන්. කමෙන්ට් සෙක්ෂන් එක හැමතිස්සෙම ඔයාලට ඕපන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇනලයිස් සම්බන්ධව. එහෙම නැත්නම් මේ කියලා දෙන chart එකේ මොනවා හරි ඔයාලට ඩවුට් එකක් තියෙනවා නම් ඒ ගැන අහලා දැනගන්න පුළුවන්. right. ඊට පස්සේ අනිත් දේ තමයි මේ chart එක තනිකර අපිට මොකක්ද ඒකට කියන්නේ මේක ලොකු කම්ප්ලෙක්ස් දෙයක්. ඒක මම නිතර කියන දෙයක්. ඒ කියන්නේ මුහුදක් වගේ යන right. එහෙම කිව්වොත් ඒක හරි. ඔයාලට තියෙන්නේ මේ මුහුදේ ස්වභාවය දැනගන්න එකයි. ඊට පස්සේ ඔයාලගේ ඩියුටි එක වෙන්නේ ඇත්තටම මේක මුහුදේ කොහොමද රැල්ල ගහන්න කියන එක අඳුර ගන්න එක. right. මේ chart කියන්නේ තනිකර මේක විද්‍යාවක් කියන්නේ මට මේක යුනිවර්සල් දෙයක් කිව්වොත් මං හිතනවා ඒක හරි කියලා. ඒ කියන්නේ ඔයාලට ඉස්සරහට යද්දි තේරෙයි අපි ෆිබොනාචිස් වගේ දේවල් යූස් කරද්දී යුනිවර්සල් ෆැක්ටර්ස් මත පදනම් වෙලා හැදුණු කන්සෙප්ට්ස් ෆිබොනාචි. එතකොට මේ chart ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඔයාලා එක කම්පැනි එක ඉන්වෙස්ට් කරලා තව කම්පැනි එක ඉන්වෙස්ට් කරන්න chart එකක් බලද්දී මේ හැම chart එකෙම පොදු ගුණාංග තියෙනවා. හරියට අර මම එක දෙයක් කියන්නම්. ඔයාලා කවුරුත් දන්නවා අන්නාසි ගත්තාම අන්නාසි ගස් 100ක් වැව්වත් ඒ 100ම සිද්ධ වෙන්නේ සමාන්තරව සිද්ධ වෙන දේවල්. right. ඒ කියන්නේ ගහක් උඩින් ගෙඩියක් එනවා, ගෙඩියක් උඩින් ගහක් එනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. right. ඊට පස්සේ අපි මේ දේවල් ඉගෙනගෙන යද්දී ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඉන්න ඕන දේ තමයි මේක දිනන්න කාත් එක්කවත් තියෙන ගමනක් නෙමෙයි සහ මේක දිනන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මේක අපි කරන්නේ දේවල් තේරුම් ගන්න. ඒ කියන්නේ දේවල් කියන්නේ අපි මාකට් එකේ අපි එක ඇසට් එකක ඉන්නවා නම් අපි එක කම්පැනි එකක chart එකේ ඉන්නවා නම් අපි ඒ chart එකේ දේවල් තේරුම් ගන්න ඕනේ. තේරුම් ගැනීමකින් තොරව අපිට මේකේ අර දිනන්න මූලික දේවල් ටික කරගෙන අපි දේවල් තේරුම් ගන්න නැතුව අපිට මේක දිනන්න අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක බොහොම සරල විදිහට අපි කරේ නැත්තම් අපි සෑහෙන දුරට මේ ඔළුව මඩවලේ ගහ ගන්නවා වගේ දෙයක් සිද්ධ වෙනවා. මොකද මේ මම දන්නවා පුද්ගලිකව මේ වැඩේ කරන එක ඒ තරම්ම පහසු දෙයක්. මේ කෝස් කරන්නත් ඕන තරම් අය ඉන්නවා. කෝස් එක ෆලෝ කරත් ඇත්තටම ඒකේ වැඩක් වෙන්නේ නැහැ. ඔයාලා කෝස් එක ෆලෝ කරොත් මේ කෝස් එක ෆලෝ කරොත් වැඩක් වෙන්නේ නැහැ කියන්නේ ඔයාලට මාකට් එකේ ඒ මෙන්ටර් කෙනෙක් තමයි ඔයාලට කවුරු හරි කෝස් එකක් කරන්නේ. ඒ මෙන්ටර් දන්න දේ යම්කිසි මට්ටමක ඔයාලට දැනගන්න
පුළුවන්කම ලැබෙනවා. ඒකත් ඔයාලා යම්කිසි මට්ටමක ෆේල් වෙන්න හෝ මේ වින් කරන්න හරි මොනවා හරි දෙයකට ඔයාලා නොලෙජ් එකක් ඔයාලා ග්‍රැබ් කරගන්න එක තමයි එකෙන් කරන්නේ. සල්ලි වියදම් කරලා කෝස් එකක් ගත්තත් ඇත්තටම ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද එතකොට ඔයාලා මේ ඔයාලා දන්නවා මෙතන මෙහෙම දෙයක් තියනවා කියන එක. කවදාකවත් මාකට් එකේ ඉඳලා ඉගෙනගෙන ඉවරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට පුළුවන් හරියට මෙහෙම මේ කියන්නේ. ඔයාලට බෑ කවදාකවත් කෑම කාලා ඉවර කරන්න අලුතෙන් හදන කෑම. හරිද? ඒ කියන්නේ ඔයාලා දන්නවා ලුණු, බෙරිස් කුඩු, 3-5 කුඩු. එතන ගියාම ස්පයිසස් ගොඩක් තියෙනවා. ඊට පස්සේ නූඩල් තියෙනවා, බත් තියෙනවා, රයිස්. ඊට පස්සේ ඒ වගේ විවිධාකාර දේවල් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේකෙන් කවදාකවත් කාලා ඉවර කරන්න බෑ. කෑම හදන කෑම මෙච්චරයි කියලා කියන්නත් බෑ. එක එක දේවල් ටෙස්ට් කර හදන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට තියෙන බඩගින්නක් නම් ඔයාලට පුළුවන් ඉතින් සම්බෝලේ බතුයි හරි හදාගෙන කන්න. එක වසරෙදී. හරිද? ඒ කියන්නේ අපි මේ කතා කරන බේසික් දේවල් වලදී. ඔයාලට තියෙන බඩගින්නක් නම් ඔයාලට පුළුවන් 2 වසරට ගිහිල්ලා ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් කන්සෙප්ට් හදාගෙන ඔයාලට ඒ විදිහට බඩගින්න නිවා ගන්න ඔයාලට පුළුවන්. ඔයාලගේ ඇත්තටම අපේ මෙතන තියෙන මූලික අවශ්‍යතාවය අපි කොහොමද ලොස් එකක් නැතුව සාමාන්‍ය ඇවරේජ් ගත්තාම අපිට රේට්ස් 10ක් ගන්නවා නම් ඒ කියන්නේ අපි අවස්ථා 10කදී බයි කරනවා නම් ඒකේ ඇවරේජ් මට්ටමකින් අපිට ප්‍රොෆිට් එකක් එන විදිහට අපිට ලොස් එකක් නැතුව ප්‍රොෆිට් එකක් එන විදිහට කොහොමද ගේන් එකක් ගන්න කියන එක තමයි මෙතන මම මේ බඩගින්න කියන එකෙන් ඔයාලට අදහස් කළේ. රයිට්. ඊට පස්සේ තව කතා කරන්න දෙයක් තියෙනවා. බොහෝ දෙනා කතා කරන දේවල් මෙතන තියෙනවා. ඉන්ඩිකේටර්ස් කියලා දෙයක් දැන් ට්‍රේඩ් කරන කට්ටිය දන්නවා. ඉන්ඩිකේටර්ස් කියන්නේ ඇත්තටම මම කලින් වීඩියෝ එකේ බොහෝ දුරට කියන්නේ නැති ඉන්ඩිකේටර්ස් කියන්නේ ඉක්වේෂන් මත පදනම් වෙලා ඔයාලට විෂුවල් chart එකක් දෙන වෙනම ස්ක්‍රිප්ට් එකක් කෝඩ් මත පදනම් වෙච්ච ඒක වෙනම ස්ක්‍රිප්ට් බේස් කරගෙන යන වෙනම ලිස්ට් එකක් තමයි ඉන්ඩිකේටර් ලිස්ට් එකේ අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් අයක ෆැමිලියර් තියෙනවා RSI එක. ඊට පස්සේ තව moving averages. ඊට පස්සේ තව විවිධාකාර දේවල් තියෙනවා ඉන්ඩිකේටර්ස් මෙච්චරයි කියලා කියන්න බෑ. ඔයාලට පුළුවන් TradingView platform එකේ තියෙන ඉන්ඩිකේටර් තියෙන තැනට ගිහිල්ලා එතන ඒ ලිස්ට් එක බලන්න. මම මේ දේවල් කියන්නේ මිනිස්සුන්ට ওই වගේ විවිධාකාර ඉන්ට්‍රොඩියුස් මේ දේවල් ඉන්ට්‍රොඩියුස් කරලා විවිධාකාර දේවල් ඉන්ට්‍රොඩියුස් කරලා යාලව වෙනත් මානයකට අරගෙන යනවා. ඒ කියන්නේ මේකයි මාකට් එක අපි මෙහෙමයි බලන්න මෙහෙමයි කියලා. හැබැයි මාකට් එක ඇත්තටම දුවන්නේ ප්‍රයිස් එක ගන්න ඇක්ෂන් වලින්. ඒ කියන්නේ ප්‍රයිස් එක අප් වෙනවද මූව් වෙනවද සහ ඊට පස්සේ අනෙක් දේ තමයි මාකට් එක මූව් වෙන්නේ වොලියුම් එකත් එක්ක. එතකොට අපි අධ්‍යාපනය හදාරන්න ඕනේ. අපි මේක අධ්‍යයනය කරන්න ඕනේ. වොලියුම් එක ඊට අමතරව ප්‍රයිස් එක කොහොමද මූව් වෙන්නේ? මේ දේවල් ගැන මූලික අවබෝධයක් එක්ක අපිට මේකේ බේසික් ඉන්ඩිකේටර්ස් ගැන අවබෝධයක් ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒක අපි යූස් කරනවා කියන එක නෙවෙයි. හැබැයි අපිට ඉන්ඩිකේටර්ස් වලින් කන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. අපිට කන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. අපි මේ දේවල් ටික කොහොමද ඉස්සරහට යූස් කරන්න කියන එක ඉදිරි වීඩියෝ වලදී කතා කරගෙන යමු. මං හිතන්නේ වීඩියෝ එක ටිකක් දීග වෙයි. කමන්නේ මං හිතනවා මේ දේවල් ටික ඔයාලට මුලින්ම කතා කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා අර මොකක්ද කියන්නේ බාලාංශ අධ්‍යාපනය නැතුව එහෙම නැත්නම් අර මුල්ලමාවිය සංවර්ධනය නොවුණු කෙනෙක් විදිහට තමයි ඔයාලා මැචුවර් වෙන්නේ. රයිට්. ඔයාලා ෆිසිකලි මැචුවර් වෙනවා. හැබැයි මෙන්ටලි ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට මැචුවර් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟ දේ අපි මෙතනදී chart එකක් එහෙම නැත්නම් මාකට් එකක් ඇනලයිස් කරද්දී අපි ඒකට සූදානම් වෙන්න ඕනේ මාකට් එක ෆෝකාස්ට් කරන අරමුණෙන් නෙමෙයි. ඒ කියන්නේ මාකට් එක මෙතෙන්ට යනවා කියන අරමුණ හිතේ තියාගෙන නෙමෙයි අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. අපි මේ දේ මෙන්න මේ ලොජිකල් තියරිස් වලට අනුකූලව මේක ඕකේද කියලා චෙක් ලිස්ට් එකක් අරගෙන අන්නේ මිටට ප්‍රපයා වෙලා අපි මෙතනින් මේ ප්‍රයිස් එකෙන් බයි කරනවා කියන තැනට. එහෙම නැත්නම් මේ ප්‍රයිස් එකේදී මම මේ දේ සෙල් කරනවා කියන තැනට. එහෙම තමයි අපි මාකට් එකට එද්දී අපි මයින්ඩ් එක තියාගෙන ඉන්න ඕනේ. අන්නේ දේ මූලික කරගෙන එහෙම නැතුව ඒ කියන්නේ අපි
ගොඩක් අය ඉන්නේ මාකට් එකෙන් තනිකරම ෆැන්ටසි ලෝකයක. ෆැන්ටසි ලෝකෙ ඉන්න එපා කියලා එක තමයි ඒකෙන් මං කියන්න උත්සාහ කරන්නේ. මොකද අපිට ලොජිකලි දේවල් තීරණය කරනවා ඇරෙන්න අපි අනවශ්‍ය විදියට මාකට් එක මෙතෙන්ට යනවා. ඒ කියන්නේ කාටවත් පේන්න මාකට් එක මෙතෙන්ට අප් වෙනවා මෙතෙන්ට අප් වෙනවා කියලා එහෙම කියන්න අවශ්‍ය නැහැ. මොකද තමන්ගේ සක්සස් එක තමන්ගේ ප්‍රෝග්‍රස් එක තමන්ට ඒක අනිත් අයට පෙන්වන්න අවශ්‍යතාවයක් ඇත්තරම නැහැ. ඊට පස්සේ මේ දේවල් ඉගෙනගෙන යද්දී ඔයාලට විවිධාකාර ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ චැලෙන්ජස් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට කොච්චර කිව්වත් මේ දේ තේරෙන්නේ නැහැ. මේක මට ඇනලයිස් එකක් හරියට කරගන්න බෑ. අරකයි මේකයි. විවිධාකාර දේවල් ඇති වෙන්න පුළුවන්. හැබැයි කිසිම වෙලාවක මම මේ කියන්නේ අපේ මයින්ඩ් එක ඒ කියන්නේ අපේ සයිකොලොජිකලි අපි ඒ වගේ දේවල් හිතන්න පටන් ගත්තාම අපි ඇත්තටම ඒක අපේ ප්‍රෝග්‍රස් එකට ලොකු බලපෑමක් ඇති කරන දෙයක් අපේ මයින්ඩ් එකේ. ඒක නිසා කිසිම වෙලාවක මට ඒක කරන්න බෑ. මේක හරියන්නේ නැහැ කියලා සෙකන්ඩ් චොයිස් එකකට යන්න එපා. ඔයාට ඕනේ මෙතනින් එළියට එන්න නම් ඔයා අනිවාර්යෙන් මේක එළිලා ඉන්න. ඔයාට පුළුවන් කියලා ඔයා ඉගෙන ගන්න. ඔයා දැනුම සීක් කරන දැනුම හොයාගෙන යන්න. රයිට්. ඊළඟ දේ තමයි මෙතන ඔයාට මොකක් හරි තැනක වැරදුනොත් රයිට්. මම දැන් මේ දේවල් කිව්වට මම දැන් මේ කියන්නේ යම්කිසි කාලයක එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි chart වල ඉඳලා රයිට්. ඔයාට පළවෙනි පාර chart එකට ගියාම ඔයාට දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් රයිට්. chart වල ගියාම අඩුම තරමේ කැනල් එකේ තියෙන data මොනවාද OHLC ටික open close high low ටික ඒ ටික අවබෝධ වෙන්න පුළුවන්. මම මේ කියන්නේ බොහොම ඒ කියන්නේ අඩුවෙන්ම අපිට ගන්න පුළුවන් දේවල් ටික අඩුවෙන්ම අඩුමයි කිය තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් දේවල් ටික ඒකවත් අවබෝධ නොවෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හැම මිස්ටේක් එකක්ම මම කියන්නේ හැම මිස්ටේක් එකක්ම අපි ඒක අපේ අධ්‍යාපනයට අපේ ප්‍රෝග්‍රස් එකට බෙනිෆිට් එකක් ගෙන දෙන විදිහට අපි ඒක යූස් කරන්න ඕනේ. මම ගොඩක් උත්සාහ කරනවා මේක සාමාන්‍යයෙන් ඇවරේජ් මතක ශක්තිය අවශ්‍ය නැහැ මේකට. මේකට මතක ශක්තිය අවශ්‍ය නැහැ. මොකද ඔයාලට මේක ඉස්සරහට කරගෙන යද්දී ඔයාලට මේ දේවල් ඔටෝමැටිකලි මතක තියෙනවා. ඒ හින්දා මේකට අනවශ්‍ය විදිහට මතක ශක්තියක් අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි නොලෙජ් එකත් අනවශ්‍ය විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කතා කරන වචන ටික ඇති දැන් ඔය ඩොග් කියන්න දන්නවා, කැට් කියන්න දන්නවා. ඉතින් ඒ වගේ තමයි මේකේ තියෙන වචන ටිකත් කාලෙත් එක්ක ඔයාලට හුරු වෙයි. අනිත් දේ මේකට මැත් සයන්ස් එහෙම ඕනේ නැහැ. හැබැයි මේකට අවශ්‍යම දේ තමයි ඔයාලගේ ඉවසීම සහ විනය ඩිසිප්ලින් රයිට්. ඔන්න ඔය දේවල් ටික මෙතන අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් විදියට මට සඳහන් කරන්න පුළුවන්. අනිත් දේ තමයි මම මේ කියන දේවල් ඔයාලට වැදගත්. ඔයාලා මේක ස්කිප් කරලා යනවා නම් ඒක ඔයාලගේ ප්‍රෝග්‍රස් එකට ඔයාලගේ හෙට දවස් වෙනුවෙන් ඔයාලා ගන්න වැරදි තීරණයක් විදිහට තමයි ඇත්තටම මට කියන්න වෙන්නේ. මොකද මේ දේවල් වලින් තොර ඔයාට සක්සස් වෙන්න ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ අපිව කන්ට්‍රෝල් කරගන්න බැරි නම් අපිට මෙතන ඉමෝෂනලි අපිව කන්ට්‍රෝල් කරගන්න බැරි නම් අපිට බෑ මේ සබ්ජෙක්ට් එක සාර්ථක වෙන්න. ඒ හින්දා මේක තනිකරම තියෙන්නේ තමන්ට තමන්ව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියන පිරිසයි තමන්ට තමන්ව කන්ට්‍රෝල් කරගන්න බෑ කියන පිරිසයි අතර ගැටුමක් තමයි මෙන්න මේ මාකට් එකේ. මේක මෙහෙ විතරක් නෙමෙයි කොයි රටෙත් මාකට් එක ඕක තමයි රයිට්. අන්න ඒ දෙක අතර වෙනස තමයි මේ මාකට් එකේ ප්‍රොෆිට් කරනයි ලොස් කරන අය අතර තියෙන්නේ. ඒ නිසා මම මේ කියාගෙන යන දේවල් ටික ඔයාලා ටිකක් අවබෝධයෙන් සවන් දීලා මේ ටික ඔලුවට ගන්න. මේව නෝට් කරගෙන තියාගත්තත් කමක් නැහැ. ඒ තරම් වටිනවා. මොකද ඔයාලට මේ බේසික් දේවල් නැතුව ෆවුන්ඩේෂන් එක නැතුව ওই විදිහට නෙමෙයි කිසිම විදිහකට ඔයාලට කෝස් 100ක් කරත් මේ දේවල් සාර්ථක කරගෙන ඉස්සරහට යන්න බෑ. ඒක ටිකක් අපහසු දෙයක් වෙනවා. රයිට්. මම දැන් කියන්න යන්නේ මම මේ දේ කියන්න හේතුව තමයි ඔයාලා කිසිම වෙලාවක ඒ කියන්නේ ඔයාලට මේකේ තියෙන නෙගටිව් ඉම්පැක්ට් එක මුලින්ම ඒ කියන්නේ ඔයාලට දේවල් තේරෙන්නේ නැහැ. ඔයාලට දේවල් ගැන අවබෝධයක් නැහැ. ඔයාලට මාකට් එක කිව්වට මාකට් එක ලොකු විශාලයි ධම්මික පෙරේරලා අරයලා මෙයාලා රේනෝ සිල්වා එහෙම තමයි දකින්නේ. එයාලගේ ලැන්ග්වේජ් එකෙන් එයාලා මාකට් එක හසුරවයි. එයාලා කතා කරන්නේ, එයාලා දේවල් කරන්නේ, එයාලට තියෙන මොකක් හරි රීඩින්ග්ස් එක්ක. නමුත් අපිට එහෙම අවශ්‍ය නැහැ. අපි කරන්නේ එයාලා යන පාර උඩින් ඩ්‍රෝන් එකක් දාලා
එයාලා දැන් මෙතනින් තමයි එයාලා හැරෙන්නේ. මොකද අපි දන්නවා එයාලා කැඩිච්ච පාරවල් වල යන්නේ කියලා මෙහෙම ලොජිකලි තීරණ ගන්න එක. ඒක නිසා කිසිම කෙනෙක් දිහා බලලා ඔයාගේ තීරණ ගන්න එපා. මම මේ කියන්න උත්සාහ කරේ ඔයත් එක්ක අද දැන් මේ වීඩියෝ එක බලන තව කෙනෙක් ඇති. සමහරට වගේ යාළුවෙක් වෙන්න පුළුවන්. එතකොට එයාලා හෙට ඔයාට වඩා දෙයක් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. රයිට්? ඒක ගැන කිසි විදිහකින් ප්‍රශ්නයක් තියාගන්න එපා. කිසිම වෙලාවක තමන් තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න එපා. මේක හාවා වුණත් ඔයා ඉබ්බ වුණත් ඔයා හරියට පිළිවෙලට අඩි දෙක අඩියෙන් අඩි ඉස්සරහට තියාගෙන ගියොත් ඔයා දිනුම් කනුවට යනවා. එච්චරයි සරලවම කියන්න තියෙන්නේ ඒ ගැන. ඉතින් මේකට අනවශ්‍ය විදිහට ස්මාර්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අරයාට මෙච්චර නොලෙජ් එකක් තියෙනවා. මෙයා මේ සබ්ජෙක්ට් එකේ මෙච්චර පරණයි. අරයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්, මෙයා එහෙම නැත්තම් සිවිල් ඉංජිනේර් කෙනෙක්, මෙයා ડોක්ටර් කෙනෙක්. මම කරන්නේ මේසන් වැඩ. රයිට්? එහෙමත් තියෙනවනේ. ඒ කියන්නේ මම කරන්නේ මේසන් බාස්ට ගෝල වැඩේ. එහෙමත් දේවල් තියෙනවා. නෑ එහෙම අවශ්‍ය නෑ. අපිට මෙතනින් ඕවර්කම් වෙන්න ඕන නම් අපි මේ ස්ටේටස් එකෙන් එළියට මිදෙන්න ඕන නම් අපිට හරි පාත් එකක් අවශ්‍යයි. සහ අපිට මේ පාත් එකේ යන්න ඒ කියන්නේ එක දිගටම මම මේ ස්ටෙප් එක තියලා ඊළඟ ස්ටෙප් එක තියනවා කියලා මේ කන්සිස්ටන්ට්ලි කියන්නේ දිගින් දිගටම ඒ දේ කරගෙන යන්න. එතකොට ඔක මේක එච්චර දෙයක් වෙන්නේ නැහැ. රයිට්? ඒ හින්දා ඒ ගැන අනවශ්‍ය විදිහට බොරු වෙන්න දෙයක් නැහැ. තව මම මීට වඩා ඒ ගැන කතා කරන්න කාලය ගන්න. අනෙක් දේ දවස ගානේ මම මේ දේවල් කිව්වට පස්සේ chart එක දිහා විනාඩි 5ක් බලන්න. chart එක දිහා බලන්න විනාඩි 5ක්. ඊට පස්සේ ඔය මේ ඉගෙනගත්ත දේවල් ටික පේනවා. ඉගෙනගත්ත දේවල් ටික දිහා විතරක් බලන්න. ඒ කියන්නේ දැන් තව කෙනෙක් වලට දේවල් කියන්න පුළුවන්. හැබැයි මේ ඒ කියන්නේ තමන්ට ෂෝ එකක් තියෙනවනේ. තමන් ඉගෙනගෙන තමන්ට කොන්ෆිඩන්ස් එකක් තියෙනවනේ. මේක තමයි මේක තමයි කියන එක. ඉතින් ඉගෙනගත්ත දේවල් දිහා විතරක් බලන්න. ඔතන මේ විවිධාකාර ගස්මල් වැල් දිහා බලන්න එපා. තමන් යන්නේ පාර දිහා බලලා යන්න. අනවශ්‍ය නාටිකාංගනාවෝ එහෙම ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා යන පාත් එක වෙනස් කරන්න. ඒ දේවල් වලට අහු වෙන්න. රයිට්? ඊට පස්සේ ඔයාලා ගෲප් එකක් හදාගන්න. ඔයාලට තව යාළුවෝ ඉන්නවා නම් ගෲප් එකක් හදාගන්න. එහෙම නැත්නම් මොකක් හරි මෙතඩ් එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලා ඉගෙන ගන්න දේවල් ඔයාලා අතරේ ෂෙයා කරගන්න. ඒක බොහොම වටිනවා කියලා මම හිතනවා. මොකද ඔයාලට තව කෙනෙක්ට දේවල් උගන්වන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලට මේකෙන් එළියට එන්න තියෙන පහසුම මාර්ගය. විනාඩි 23ක් ගිහිල්ලා තියෙනවා. මම මුලින්ම කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේක කොහේ හරි නෝට් කරගන්න. මෙතනින් එහාට අපි ඉගෙන ගන්න හැමදේම. ඊට පස්සේ ඔයා ඉගෙනගත්ත පුංචි දේ පවා ඔයා මේක සමරන්න. ඒක ඔයාගේ පපුවට දැනේ. රයිට්? අඩුම තරමේ දැන් මම දැන් අපි ඊළඟ වීඩියෝ සෙට් එකේ ඉඳන් දේවල් ටික කරගෙන යනවා. වීඩියෝ එකේ ඉඳන් කැනල් එකක් කියන්නේ මොකක්ද කියන එක පවා එතකොට ඔයා දන්නවා. රයිට්? කැනල් එකක් කියන්නේ මොකක්ද? කැනල් එකේ තියෙන මේජර් මේ ඩේටා හතර මොනවද? ඒ වගේ දේවල් පවා එතකොට ඔයා දෙයක් දන්නවා. ඔයා ගැන සතුටු වෙන්න. පොඩි දේ පවා සෙලිබ්‍රේට් කරන්න. සල්ලි තියනවා නම් ලොකුවට සෙලිබ්‍රේට් කරත් කවන්නේ. ඒක ඇත්තටම හොඳයි. අපි සෙලිබ්‍රේට් කරලා අපි අචීව් කරගන්න දේවල් සමරන්න ඕනේ. ඊට පස්සේ ඔයා තව කෙනෙක්ට වඩා දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ ඒක ඔයාගේ හිත සතුටින් තියන්න වැදගත් වෙන දෙයක්. අනිවාර්යෙන් සතුට තමයි අපේ ජීවිතේ ෆස්ට්. ඒකට අපි මුල් තැන දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි හැමදේම කරන්නේ සතුටින් ඉන්න. රයිට්? ඊට පස්සේ මම ඔයාලට දැන් කතා කරන්න යන්නේ අපි බේසික් එක වසර එහෙම නැත්නම් අපි මූලිකවම ඉගෙන ගන්න යන දේවල් බිගිනර් ලෙවල් එකේ මොකද්ද මේකට කියන්නේ? සිලබස් එකද ස්ට්‍රක්චර් එකද මොකක් හරි. රයිට්? අපි මූලිකවම chart එකේ මූලික කරුණු බේසික්ස් ගැන ඉගෙන ගන්න යනවා. chart කියන්නේ ඒකට පහලින් ඒ කියන්නේ ඒකට සබ් ටොපික්ස් විදිහට chart එක කියන්නේ මොකද්ද කියන එක ගැන අපි ඉගෙන ගන්න යනවා. ඒ කියන්නේ කැන්ඩල්ස්ටික් chart කියලා අපි අහලා තියෙනවා. ලයින් chart කියලා අහලා තියෙනවා. ඊට පස්සේ bar charts විවිධාකාර හයිකනයිසි ඔහොම විවිධාකාර charts වර්ග තියෙනවා. ඒ දේවල් ගැන අපි ඉගෙන ගන්නවා. රයිට්? ඊට පස්සේ දෙවෙනියට කැන්ඩල්ස්ටික් එක ගැන අපි ඉගෙන ගන්නවා. ඕපන් ක්ලෝස් හයි ලෝ. ඊට පස්සේ බුලිෂ් කැනල්
බේරිස් කැනල්ස් වගේ ඒ වගේ දේවල් ගැන අපි ඉගෙන ගන්නවා කැන්ස්ටික් පැටර්න්ස් ගැනීම අපිට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ටයිම් ෆ්‍රේම්ස් කියලා දෙයක් තියෙනවා මෙතන. මම කලින් වීඩියෝ එකේදී කතා කරා ගැන ටයිම් ෆ්‍රේම්ස් ගැන අපි මෙතන අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බිගිනර්ස්ලා විදියට ඔයාලට මොන ටයිම් ෆ්‍රේම් එකද ඇත්තරම සුයිට් වෙන්නේ සහ ටයිම් ෆ්‍රේම් අපි කොහොමද කම්බයින් කරලා ඇනලයිස් කරන්න කෙනෙක් අපි ඉස්සරහට කතා කරමු මේ වීඩියෝ සීරීස් එක ඉවර වෙලා සහ කරන ගමන් අපිට ගැන කතා කරන්නත් පුළුවන් බෞදුරට ඔයාලා කොහොමද තනියම chart එක ඇනලයිස් කරගෙන දේවල් කරගන්න කියන එක. right ඊට පස්සේ volume කියන ටොපික් එක වොලියුම් කියන්නේ මාකට් එක ගැන කතා කරද්දී අපිට කතා නොකර බැරි දෙයක්. ඒ කියන්නේ අපි දන්නවා සමහර මිනිස්සු ඉන්නවා කාලෙකදී ගොවිසෙත ඇතිලා වගේ රංගනයක් දක්වනවා ටික කාලෙකදී ඔන්න ඉතින් ගොවිසෙත ඉවරයි ඊට පස්සේ එයාලා ඩවුන් වෙනවා. ඒ කියන්නේ ඇත්තම මේ අප් එකක් නෙමෙයි එයාලගේ තියෙන්නේ. right ඔන්න ඔය වගේ තමයි වොලියුම් කියන දේ අපිට වැදගත් වෙන ප්‍රයිස් එක අප් වුණාට ඇත්තටම ප්‍රයිස් එක අප් වෙන්නේ නැහැ. right ඒ කියන්නේ අපිව හැක් කරන්න තමයි මේ වගේ දේවල් මාකට් එකේදී සිද්ධ වෙන්නේ. අපිව මැනිපියුලේට් කරන්න. ඉතින් ඒ වගේ දේවල් ගැන අපි අවබෝධයක් ගන්න ඕනේ. වොලියුම් කියන කන්සෙප්ට් එකේ අපි ඉස්සෙල්ලාම මූලිකම වොලියුම් බාස් වලින් කියන කතන්දරේ කොහොමද ඒක මාකට් එකට බලපාන්නේ කියන එක අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ වගේ දේවල් ඉගෙන ගත්තට පස්සේ මාකට් එකේ නාඩි වැටෙන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට අවබෝධයක් තියෙනවා. right ඊට පස්සේ මාකට් එකේ ප්‍රයිස් එක මම මේ කියන්නේ දැන් මම ඉස්සෙල්ලාම කතා කරේ chart වල බේසික්ස් ගැන කතා කරනවා කියලා. ඊට පස්සේ අපි යන් ඊළඟ කොටසට මාකට් එකේ ප්‍රයිස් එක කොහොමද හැසිරෙන්නේ ප්‍රයිස් එකේ බිහේවියර් එක. right හැසිරෙන විදිය තමයි අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ. ඉතින් ඒ කියන්නේ මාකට් එකේ කතන්දරය තමයි අපි කියවන්න යන්නේ. ඊළඟට මාකට් එකේ කතන්දරය තීරණ විදියට කියව ගන්න හදන්නේ. ඉතින් මේකදී අපි කතා කරන පළවෙනි ටොපික් එක විදිහට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ලෙවල්. ඒක සපෝට් එකක් කියන්නේ රෙසිස්ටන්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක කතා කරනවා. මේ දේවල් බොහොම සරලයි. ඔයාලා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියලා ලියාගන්න නෝට් කරගන්න. ඔයාලගේ නෝට් එකේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියලා එහෙම නෝට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ වචනම යූස් කරගෙන ඉස්සරහට යන්න. එහෙම නැතුව මේ සපෝට් කියන එකට සිංහල වචනවත් රෙසිස්ටන්ට් කියන එකට සිංහල වචනවත් එහෙම දාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඇත්තටම මේ කරන්න අමාරු වැඩක් අපිට දිගට වැඩි කරගෙන යද්දි. right ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකක්ද ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කට්ටිය තියෙනවා. මාකට් එක දැන් මෙන්න මේ ලෙවල් එක රීච් කරා කියලා කියනවා. එහෙම දේවල් කියනවා කට්ටිය. right ඉතින් මේ ට්‍රෙන්ඩ් එක කියන්නේ මොකද්ද? අප් ට්‍රෙන්ඩ් එකක්ද ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද සයිඩ් වේ එකක්ද? ඔන්න ඔය වගේ කැටගරිස් දෙක තුනකින් අපිට මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ඩිසයිඩ් කරන්න පුළුවන්. මේ දැන් තියෙන මෙන්න මේ ට්‍රෙන්ඩ් එක කියලා සහ ට්‍රෙන්ඩ් ලයින්ස් වගේ දේවල් අපිට යූස් කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රයිස් බිහේවියර් කියන ටොපික් එකේ අපි කතා කරන්න යන දෙවෙනි සබ් ටොපික් එක. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රයිස් එකේ ප්‍රයිස් ඇක්ෂන් එක එහෙම නැත්නම් ප්‍රයිස් බිහේවියර් එකේ පැටර්න්ස් අඳුර ගන්න මාකට් එකේ බේසික් වල අපි දැනගත යුතු අත්‍යවශ්‍ය දෙයක් පැටර්න්ස්. මොකද මේ අපි අර ඒ දේවල් ටික බිමට මේ ෆවුන්ඩේෂන් එකට ඒ දේවල් ටික අපි හරියට ප්ලග් කරගෙන ගියාම අපිට එතන එහාට නැගිටින එක බොහොම පහසුයි. අපිට ෆවුන්ඩේෂන් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් කෙනෙක්ට තේරෙන්න පුළුවන් ඩබල් টොප්ස් ඊට පස්සේ ඩබල් බොටම් ට්‍රිපල් টොප් ට්‍රිපල් බොටම්ස් ඊට පස්සේ ට්‍රයැන්ගල් පැටර්න්ස් වගේ විවිධාකාර දේවල් තියෙනවා. ඉතින් හැබැයි ඒව ඉතින් අපිට විෂුවලි තීරණ ගන්න පුළුවන් දේවල් වොලියුම් එක ආධාරයෙන් නෙමෙයි. වොලියුම් එකත් එක්ක එකතු කරලා අපිට ඒක ඇනලයිස් එකක් කරගෙන මාකට් එකට පොඩි තීරණයක් ගන්න ඒක අපිට හේතුවක් කරගන්න පුළුවන්. අපි හැම ඒ ගැන කතාව දැනට ඉවර කරමු. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ කැන්ඩල්ස්ටික් පැටර්න් ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔව් කැන්ඩල්ස්ටික් පැටර්න්ස් පින් බා කියලා විවිධ දේවල් තියෙනවා. පින් බා හැංගින් මෑන් හැමර් කියයි විවිධාකාර දේවල් තියෙනවා. අපි මේ දේවල් ඉගෙනගෙන යන් කැන්ඩල්ස්ටික් පැටර්න් වලින්. හරි ඊට පස්සේ ඔන්න ඔය කාරණා 3-4 කියන්නේ ප්‍රයිස් බිහේවියර් එක ඉගෙන ගත්තට
පස්සේ ඔයාලට පුළුවන් මාකට් එකේ ප්‍රයිස් එක කොහොමද මාකට් එකේ එක වෙලාවල් වලදී හැසිරෙන්නේ සහ මෙන්න මෙතනින් මාකට් එක රිවර්ස් කරනවා. මෙන්න මෙතනින් මාකට් එක අප් කරනවා කියන ඒ රියැක්ෂන් එක ගැන අවබෝධයක් ගන්න සහ ඔයාලට මේ දේවල් අවබෝධ කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ කොන්ෆිඩන්ස් එක මට දැන් මේ දේ අවබෝධ කරගන්න පුළුවන් කියන තත්ත්වෙ ඉන්න. ඒ කියන්නේ ඇත්තටම එහෙම දෙයක් කරගන්න පුළුවන් කියන එකත් බිගිනර් කෙනෙක්ට සෑහෙන දෙයක්. ඔයාලට පුළුවන් ඒ කොන්ෆිඩන්ස් එක හදාගන්න. සමහර අය ඉන්නවා ওই දේවල් ටික විතරයි ඇත්තටම මාකට් එකට ආවත් දන්නේ. සමහර අය ඉන්නවා මාකට් එකට ඇවිල්ලා අවුරුදු ගාණක් යනකනුත් මේ දේවල් දන්නේ නැහැ. සමහර අය ඉන්නවා ලක් එකට ඉතින් කොහොම හරි දේවල් ටික කරගෙන යනවා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කන්සිස්ටන්ට්ලි අපේ ෆවුන්ඩේෂන් එක හදාගෙන දේවල් ටික කරගෙන යන අය. රයිට්. ඊට පස්සේ chart එකේදී අපිට විවිධාකාර tools සහ simply පාවිච්චි කරන්න එහෙම නැත්නම් confirmations ගන්න එහෙම නැත්නම් මොනවා හරි දෙයකට තියාගෙන ඉන්න අවශ්‍ය කරන indicators තියෙනවා සහ tools තියෙනවා. right. එතකොට drawing tools ගැන අපි සෙක්ටර් එකේදී කතා කරගෙන යනවා. මම මේ කතා කරන්නේ තුන්වෙනි topic එක. පළවෙනි එක අපි කතා කරා chart ගැන, දෙවෙනි එක අපි කතා කරා price action නැත්නම් price behavior ගැන. දැන් කතා කරගෙන යන්නේ tools and simple indicators. so අපි එහෙම දාමු. එහෙම කතා කරන්නේ. ඊට පස්සේ මේකේ පළවෙනි සබ් ටොපික් එකේ විදිහට drawing tools ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒකට lines, boxes අපිට අඳින්න පුළුවන්, line අඳින්න පුළුවන්, trend line, ඊට පස්සේ circle, ඔයාලට උතන ඕනම ආකාරයක drawing එකක් කරන්න පුළුවන් lines ආධාරයෙන්. right. ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන ටොපික් එක තමයි මාකට් එකේ කිසිම knowledge එකක් කියන්නේ නැති කෙනෙක්ට, බිගිනර් කෙනෙක්ට සහ එහෙම නැත්නම් සාමාන්‍ය ලෙවල් එක ඇඩ්වාන්ස් විදියට ඇනලයිස් එකක් කරගෙන යන කෙනෙක්ටත් වැදගත් වෙන ඉන්ඩිකේටර් එකක් තමයි moving averages කියන්නේ. moving averages වර්ග කීපයක් තියෙනවා. ඉතින් අපි ඒක ගැන කතා කරනවා දෙවෙනි ටොපික් එක විදියට. තුන්වෙනි එක RSI එක relative strength index කියලා අපි කියනවා ඒක expand කරලා. එතකොට RSI එක ගැනත් අපි අවබෝධයක් ගන්නවා. අපි ඒක යූස් කරන්නේ දැන් මාකට් එක ඕවර්බෝට් කරලා තියෙන. එහෙම නැත්නම් බයි කරගෙන ගිහලා මාකට් එක ඕවර්බෝට් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මාකට් එක දැන් ඕවර්සෝල්ඩ් වෙලා තියෙන්නේ. ඔන්න ඔය වගේ පොඩි දේවල් ගැන අවබෝධයක් ගන්න අපිට පුළුවන් ඉන්ඩිකේටර්ස් යූස් කරන්න. RSI එක මම මේ කියන්නේ ඉන්ඩිකේටර්ස් වැදගත් නෑ කියන එක නෙවෙයි. ඉන්ඩිකේටර්ස් වලින් මුළු මැච් එකම ගහන ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා, ට්‍රේඩර්ස්ලා ඉන්නවා. මම කියන්නේ ඒක මම යාට ගරු කරනවා. කවුරුනත් එයාලා ඉගෙනගෙන කරගෙන තව කෙනෙක්ට දෙයක් කියාගෙන යනවා කියන්නේ, තව කෙනෙක්ට දෙයක් එඩියුකේට් කරගෙන යනවා කියන්නේ ඒක ඇත්තටම වටින දෙයක්. ඉන්ඩිකේටර්ස් වලින් විතරක්ම කරන්න පුළුවන්. ඒක බැරි නෑ. මේ තව කෙනෙක්ගේ එඩියුකේෂනල් එහෙම නැත්නම් ඉන්වෙස්ටිං පැටර්න් වලට අපි වැරදි කියන්න හොඳ නැහැ. සමහර කෙනෙක්ට මගේ ඉන්වෙස්ටිං පැටර්න් එක, මගේ ඇනලයිස් පැටර්න් එක වැරදි දෙයක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ කතාවේ එයා හරි, මගේ කතාවේ මම හරි සහ ඔබගේ කතාවේ ඔබ හරි. right. ඒක නිසා මේ විදිහට අපිට මම පුද්ගලිකව කිසිම කෙනෙක්ට කිසිම දෙයක වැරද්දක් කියන්නේ නැහැ. තව කෙනෙක් එලියට් වේ වලින් කරනවා වෙන්න පුළුවන්, SMC එහෙම නැත්නම් තව එතනින් ගත්තාම ගොඩක් තියෙනවා. right. අපි ගැන ඉස්සරහ කතා කරා අයියා. මේ මෑතකදී එළියට ඇවිත් තියෙනවා. තව කාගේද ස්කෝපියෝ මෙතඩ් කියලා එකක්. ඉතින් ඕවා පට්ට ඇඩ්වාන්ස්. මේ අපි ඇඩ්වාන්ස් තියරිස් ඉස්සරහට කරගෙන යනවා. right. ඊට පස්සේ MACD එක තියෙනවා. ඒකෙන් අපිට සාමාන්‍ය මොමන්ටම් එක වගේ දෙයක් මම හිතන්නේ එකෙන් ගන්න පුළුවන් අදහසක් තියෙන්නේ. ඔව් මාකට් එකේ මූවින් වෙන විදිහ ඒ කියන්නේ ක්‍රොස්ഓවර්ස් අපිට ලයින් දෙකකින් බලා ගන්න පුළුවන්. ක්‍රොස්ஓවර් එකක් සිද්ධ වෙන විදිහ සහ මාකට් එකේ මොමන්ටම් එක මේ වෙලාවේ තියෙන්නේ කොයි පැත්තටද කියන එක අපිට අන්න ඒ MACD කියන ඉන්ඩිකේටර් එකෙන් බලා ගන්න පුළුවන්. සහ අපිට ඊට අමතරව තවත් ඉන්ඩිකේටර්ස් කීපයක් ගැන අවබෝධය ලබා ගන්න පුළුවන්. ඔයාලට සපෝටිව් වෙන්න ඔයාලගේ ඇනලයිස් එක. ඊට පස්සේ අපිට තව මේජර් ටොපික්ස් දෙකක් විතර කතා කරන්න සිද්ධ වෙයි. කන්සෙප්ට් ටික එකතු කරලා ට්‍රේඩ් එකක් ගන්න දේවල් ටික ඇරේන්ජ් කරගන්න විදිහ කන්සෙප්ට් ටික කම්බයින් කරලා ඊට පස්සේ කැන්ඩල්ස්ටික් පැටර්න්ස් ගැන කැන්ඩල්ස් ගැන ඔයාලට අවබෝධයක් තියෙනවා. ට්‍රෙන්ඩ් එක ගැන අවබෝධයක් තියෙනවා. සපෝට් රෙසිස්ටන්ස් ලෙවල් ගැන අවබෝධයක් තියෙනවා. මෙන්න මේ දෙක තුන එකතු කරලා අපි කොහොමද
අපි ප්ලෑන් එකක් හදාගන්න. එහෙම නැත්නම් පොඩි ස්ට්‍රැටජි එකක් නිර්මාණය කරගන්න මාකට් එකේ මූව් එකක් අල්ලගන්න. අප් එක වෙන්න කලින් දැන් අප් වෙනවා කියන එක ගැන ගන්න. රයිට්. ඊට පස්සේ ඒකත් එක්කම අපිට ඊළඟට කොහොමද RSI එක වගේ ඉන්ඩිකේටර් එකක් එහෙම නැත්නම් එහා සමානව යන තියෙන CCI එම විවිධාකාර ඉන්ඩිකේටර්ස් තියෙනවා බොහෝ දුරට සමානකම් දක්වන. ඒ වගේ ඉන්ඩිකේටර් එකක් යූස් කරලා කොහොමද RSI එක හරහා ඕවර්බෝට් සෝන් එකක් කන්ෆර්ම් කරගන්නේ, ඕවර්සෝල්ඩ් එකක් කන්ෆර්ම් කරගන්නේ වගේ දේවල් අපිට RSI එක හරහා කරන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රේක් අවුට් එකක්. රයිට්. ඒ කියන්නේ මාකට් එක මූව් වෙද්දී, ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකක් කන්ටිනියු කරගෙන යද්දී ඒකට වොලියුම් එකේ බලපෑම කොහොමද ඇති වෙන්නේ කියන එක කරගෙන යන්න අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. වොලියුම් එකේ බලපෑම ඇති වෙන්නේ කොහොමද කියන එක දැනගෙන අපි දැන් බයි එකක් ගන්නවද සෙල් එකක් ගන්නවද නැද්ද කියන ඒ ලොජිකල් තීරණයකට එන්න වොලියුම් එක අපිට යූස් කරන්න පුළුවන් කොයි විදිහටද කියන එක අපිට ඊළඟට කතා කරන්න පුළුවන්. මේ ට්‍රේඩ් ප්ලෑනින් එහෙම නැත්නම් concept combining සහ strategy making කියන topic එකට අනුබද්ධිතව පහලින්. right. ඊට පස්සේ අපිට පුළුවන් මොන වගේ price level එකකින්ද අපි enter වෙන්නේ, මොන වගේ price level එකකින්ද අපි exit වෙන්නේ කියන එක අපිට decision එකකට එන්න අපි දැන් මේ ඉන්නේ බඩගින්නට අනුව සම්බෝලයි බතුයි හදාගෙන ගන්න පුළුවන් තැනක. right. එතකොට දැන් මෙච්චර කාලයකට ඔයාලට chart එකේ knowledge එකක් තිබ්බ නැත්නම් සහ chart එකේ මෙන්න මේ හැමදේම දැනගෙන ඔයාලා loss නම් මෙතන ඔයාලා දැනගත යුතුම දේවල් සමහරට මගහැරලා තියෙන්න පුළුවන්. අපි මේ වීඩියෝ සීරීස් එකකින් ඒකන කතා කරගෙන ඊට පස්සේ මතක් කරන්න ඕන දෙයක් ඊළඟ ටොපික් එකෙන් අපි කතා කරමු chart එකේ habits අපි කොහොමද කියන්නේ practice කරන්න කොහොමද මේ දේවල් ටික. right. ඊට පස්සේ daily ද weekly ද monthly ද අපි investors ලා විදියට right ආයෝජකයෝ විදියට එහෙම නැත්නම් traders ලා විදියට අපි කොහොමද chart එකත් එක්ක ගනුදෙනු කරන්නේ, යාළගේ අපේ තියෙන සම්බන්ධතාවය තියාගෙන යන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරගෙන යන. ඊට පස්සේ chart එකේ observations ගැන ඔයාලා දකින දේවල්, ඒ කියන්නේ අපිට දේවල් පේන්නේ නැහනේ. අතරම දැන් ඔයාලට chart එක දිහා දැක්කම මොකුත් පේන්නේ නැහැ. ඉරිකැලි ටිකක් පේනවා, up down ටිකක් පේනවා, යටින් පේනවා. time එක දකුණු අත පැත්තේ vertically පේනවා rates ටික, right price level එක. ඉතින් ওই දේවල් ටික තව ඉස්සරහට යන්න ඒ කියන්නේ මේ කියපු දේවලුත් ඉගෙන ගන්න ඔයාලට ඔයාලා දකින දේවල් හැසිරෙන විදිහ ඒ වගේ දේවල් සහ ඇයි එහෙම හැසිරෙන්නේ කියන එක අපි පස්සේ කතා කරමු. ඒ වගේ දේවල් ඔයාලට නෝට් කරගෙන ඔබ්සර්ව් වෙන දේවල් ඔබ්සර්ව් වෙන දේවල් නෝට් කරගෙන ජර්නල් එකක් හදාගෙන කලින් දවස් වලට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට ස්ට්‍රැටජිකලි ඔයාලගේ ස්ට්‍රැටජි එකට අනුව අපි හදාගෙන යන ස්ට්‍රැටජි එකට අනුව ඒක ෆේල් වුණා නම් ඇයි ෆේල් වුනේ කියලා ඉගෙනගෙන එහෙම යන්න පුළුවන්. right. අපි මේ යන්නේ මේ ඔය ලෝකයේ හොඳම ඒ කියන්නේ ලෝකේ පිළිගත් traders investors ලා යාලා අපි තමයි ඔය පොඩියට සිල්ලර් retail traders ලා අපි තමයි අරයලා investors ලා කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. ඉතින් මේ retail trading concept එක තමයි අපි දැන් මෙතනින් ඉවර කරන්නේ. මේ මූලික සෙෂන් එක හරහා, මූලික වීඩියෝ සීරීස් එක හරහා ඊට පස්සේ මම කියන්න උත්සාහ කරේ ඒ වගේ අර ඔළුව උපරිම බ්‍රේන් එක යූස් කරලා එහෙම නැත්නම් විවිධාකාර දැනුම් භාවිතා කරලා එහෙම නැත්නම් ලක් එකට හෝ මොන විදිහකට හෝ මිනිස්සු ලොකු ඉන්වෙස්ටර්ස්ලා සෙල්ලම් කරන මේ ග්‍රවුන්ඩ් එකේ ඔයාලටත් ඉන්වෙස්ට් කරන්න, ප්‍රොෆිට් කරන්න කාලෙකදී කාර් එකක් ගන්න, තියෙන කාර් එක අප්ග්‍රේඩ් කරගන්න, ඒ වගේ හොඳ ලක්ෂර් ලයිෆ් එකක් ගෙවන්න ඔයාලට අවශ්‍ය කරන පසුබිම මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලට ලැබෙනවා. සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි පාඩු නැතිව අපිට මොන ව්‍යාපාරයක්වත් ට්‍රේඩින් කියන්නේ වෙළඳාමනේ. එතකොට ඉන්වෙස්ටිං කියන්නේත් ඒ හා සාපේක්ෂ දෙයක්, ඒ හා සමාන දෙයක්.
පාඩු නැතුව මොන දෙයක්වත් කරන්න බෑ. අපි මෙතන පුළුවන් තරම් probability ඒ කියන්නේ අපිට මේක ප්‍රොෆිට් වෙන්න පුළුවන් සම්භාවිතාවය පුළුවන් තරම් උපරිමය හදාගන්න එක තමයි මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වසර පළවෙනි වසර කියලා කිව්වට ගැටලුවක් නැහැ නේ. පළවෙනි සෙමිස්ටර් එක කියලා හිතන්නකෝ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ සීරීස් එකේ තියෙන අපේ ප්‍රධාන අරමුණ probability අපිට දැන් තියෙන knowledge එකෙන් ඒ කියන්නේ ඔයාලට මේ දීලා තියෙන knowledge එකේ උපරිම probability එකක් ඇතිව කොහොමද trade එකකට enter වෙන්නේ කියන එක තමයි අපි මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරලා ඉවර කරන්නේ. මම එක දේ දෙතුන් වතාවක් කිව්වා නම් ඇත්තටම sorry. මොකද මම මේ ෆ්‍රී ටෝක් කරන්නේ ඔයාලට මම මෙතන මේ සිලබස් එකක් එතන ලියාගෙන ඉන්නවා. ඒ අරගෙන වෙන කිසිම දෙයක් ස්ක්‍රිප්ට් කරගෙන කතා කරන්න දෙවල් නෑ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ඉගෙන ගන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕන දෙයක්. මොකද අපි වැඩක් කරනකොට ඒක සැලැස්මක් ඇතුව යන්න ඕනේ. ඉතින් ඒ සැලැස්ම මම ඔයාලට මෙතන දීලා තියෙනවා. අපි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්. එහෙනම් සුබ දවසක්. හොඳ වීඩියෝස් ටිකකට රෙඩි වෙලා ඉන්න. good luck.